homeostasis of blood glucose. Glucose level එක අඩු වුණාම අග්නාශයේ ඇල්ෆා සෛලික ජාතියක් තියෙනවා අපි ඉස්සරට කතා කරනවා. එන් ග්ලූකෝගන් රිලීස් කරනවා. එතකොට ඒ ග්ලූකෝගන් වලින් ග්ලයිකෝජිනෝලයිසිස් ඒ කියන්නේ ග්ලයිකෝ කියලා මෙතනම කියන්නේ ග්ලයිකෝජන් කියන එක. සංචිත ආහාරයනේ. සතුන්ගේ කියන්නේ සතුන් තුළ ග්ලූකෝස් ලබා ගත්තම ඒ ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට තමයි පත් කරන්නේ. හරි? ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට තමයි පත් කරන්නේ. හරි. එතකොට ඒ ග්ලයිකෝජන් බවට පත් කරලා සංචිත කරලා තියෙනවා. නැවත මේ ලයිසිස් කියන්නේ බිඳ වැටීමනේ. බිඳ වටනවා ග්ලූකෝස් බවට. ඊට පස්සේ ඒවා රුධිරයට දෙනවා. normal blood glucose level එකට එනවා. high blood glucose આવොත් hyperglycemia આવොත් බීටා සෙල් වලින් ඉන්සියුලින් රිලීස් කරනවා. එතකොට peripheral tissue cell take glucose from the blood. blood වල glucose තියෙනවා සෛල වලට ගන්නවා. ඒතර සෛල වල තියෙන glucose transporter සංඛ්‍යාව වැඩි වෙනවා. ඕපන් වෙනවා. එතකොට hypoglycemia කියන තත්ත්වයෙන් මිදලා normal blood glucose level එකට එනවා. හරි. අපි නැවත බලමු ඒ කොටස. මෙන්න රුධිර වාහිනියක්. රුධිර වාහිනියට ලබා දෙන ඒ රුධිර වාහිනියට සපයන ආහාර මාර්ගයෙන් සපයන ග්ලූකෝස් අපේ දේහ සෛල වලට ලබා දිය යුතුයි. මේ තියෙන්නේ දේහ සෛලයක්. හරි. මේ දේහ සෛල වලට ලබා දෙන්න ඕන. මෙන්න තියෙනවා ග්ලූකෝස් මේ පුරාම තියෙනවා මේ ග්ලූකෝස් මේක ඇතුළට ගන්න ඕන. ඇතුළට ගන්න නම් මෙයාගේ තියෙන ඒ ග්ලූකෝස් ට්‍රාන්ස්පෝර්ටර් සංඛ්‍යාව වැඩි කරලා තියෙන මේ දොරවල් ඇරලා දෙන්නේ හෝමෝනේට් මගින්. ඒ හෝමෝනේ තමයි ඉන්සියුලින්. ඉන්සියුලින් කියන හෝමෝනේ. ඉන්සියුලින්. හරි. එතකොට අනිත් පැත්තට මේක වෙන්න පුළුවන් රුධිරයේ ග්ලූකෝස් අඩු වෙන්න පුළුවන්. ඉතින් රුධිරයේ ග්ලූකෝස් වැඩි වුණොත් තමයි මේක වෙන්නේ. රුධිරයේ ග්ලූකෝස් අඩු වුණොත් මොකද වෙන්නේ? රුධිරයේ ග්ලූකෝස් අඩු වුණොත් මෙහෙම දෙයක් වෙනවා. ඊට කලින් මේක සම්පූර්ණ කරලා ඉන්න. ග්ලූකෝස් සෛල වලට ගන්නවා භාවිතයට එවලේ ශක්තිය ලබා ගන්න අවශ්‍ය ටික අරගෙන ඉතුරු ටික ග්ලයිකෝජන් බවට පත් කරලා සංචිත කරනවා. ඒ ඉන්සියුලින් වල වැඩි. දැන් රුධිරයේ ග්ලූකෝස් අඩු වුණාම අග්නාශයෙන්ම තවත් හෝමෝනයක් ස්‍රාවය වෙනවා. ඒ හෝමෝනයෙන් ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා ඒ ග්ලූකෝස් රුධිරයට ලබා දෙනවා. ඒ හෝමෝනය තමයි ග්ලූකගන් කියන හෝමෝනේ. ඇල්ෆා සෛල වලින් අග්නාශයේ ලැංගහන් දීපිකාවල තියෙන ඇල්ෆා සෛල වලින් ග්ලූකගන් ස්‍රාවය වෙනවා. බීටා සෛල වලින් ඉන්සියුලින් ස්‍රාවය වෙනවා. හරි. දැන් ඩයබටිස් මෙලයිටස් වලදී ප්‍රධානම කාරණාව වෙන්නේ මේ ග්ලූකෝස් ලෙවල් එක අසාමාන්‍ය විදිහට ඉහළ යන එක. බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක අසාමාන්‍ය විදිහට ඉහළ යනවා. එහෙම ඉහළ යන්නේ මොකක් නිසාද? ප්‍රධාන වශයෙන් අපිට මේක අනුව හේතු දෙකක් ඔයාලට හිතන්න පුළුවන්. ග්ලූකෝගන් වැඩි වුණොත් ග්ලයිකෝජන් තියෙන ඒවා රුධිරයට දාලා ග්ලූකෝස් වැඩි වෙනවා. එහෙම නැත්නම් ඉන්සියුලින් අඩු වුණොත් මේ ග්ලූකෝස් සෛල වලට දාගන්න බැරුව රුධිරයේ එකතු වෙලා හයිපර්ග්ලයිසීමියා කියන තත්ත්වය ඇති වෙනවා. ඉතින් මේකෙන් වැඩිපුරම වෙන දේ තමයි මේ ඉන්සියුලින් ප්‍රමාණය අඩු වීම. ඉන්සියුලින් ප්‍රමාණය අඩු වීම ප්‍රධාන වශයෙන්ම වෙන දේ. බීටා සෛලයක් සහ ඇල්ෆා සෛල ගත්තාම වැඩිපුර තියෙන බීටා සෛල. ඒකට බීටා සෛල වල වෙනස එයාගේ කාර්ය ලොකු කාර්යයක් කරනවා කියන්නේ බීටා සෛල වලින්. හරි දැන් හයිපර්ග්ලයිසීමියා කියන තත්ත්වය තියෙනවා මේ එන්සයිමේ නැති වුණොත්.
විදිහට මේ එන්සයිම් නැති වෙන්න පුළුවන්. හරි. මේක එන්සයිම් මේ ක්‍රියාව නතර වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි loss of beta cell. ඒ කියන්නේ ඉන්සියුලින් හදන සෛල නැහැ. ඒ කියන්නේ no insulin. no insulin. අනිත් එක තමයි ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ no action. no action. දැන් ඉන්සියුලින් කියන මොලිකියුල් එක මම අදින්නම් මේ විදිහට. ඉන්සියුලින් කියන මොලිකියුල් එක මේ වගේ. එතකොට ඒකට බැඳෙන්න ඉන්සියුලින් එකට බැඳෙන්න මෙන්න මේ වගේ රිසෙප්ටර් තියෙනවා. හරි. එතකොට මේ රිසෙප්ටර් එක මේකට ඇවිල්ලා මෙහෙම බැඳෙන්න පුළුවන් බලන්න. මෙහෙම බැඳෙන්න පුළුවන්. රියැක්ෂන් එක දෙනවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි රිසෙප්ටර් එක මේ වගේ වුණොත් එක්කම මෙහෙම වෙනවා. එහෙම නැත්නම් මෙහෙම ගොඩාක් මේ දෙක ලං වෙනවා. එතකොට මේකට ඇතුළට යන්න බෑ. ඔන්න. හරියට ඇතුළට ගිහින් ඉතින් ඇක්ෂන් එක දෙන්න බෑ. ඒ නිසා ෆේල් වෙනවා. මෙයාත් බඳුනට වැඩක් නැහැ. හරියට ඇක්ෂන් එක දෙන්නේ නැහැ. හරි රිසෙප්ටර් වෙනස් වෙනවා. එතකොට ඉන්සියුලින් තිබුණාට වඩා ඇක්ෂන් එක දෙන්නේ නැහැ. සංවේදීතාවය නැහැ. ඒ කියන්නේ ඉන්සියුලින් වලට සංවේදී නැහැ ෆයිල්. එතකොට මේ රිසෙප්ටර් වල ඩිෆෙක්ට් නිසාත් වෙන්න පුළුවන් පෝස්ට් රිසෙප්ටර් පාත් එක. ඒ කියන්නේ මේ රිසෙප්ටර් එකට බඳුනට පස්සේ මෙහෙම වෙනම පාත් එකකින් තමයි මේක වැඩ කරන්නේ. ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් වෙන්නේ. විවිධ කෙමිකල්ස් බලපානවා මේ සංඥා හෝමාරුවට. එතකොට මේ කෙමිකල්ස් වල වෙනසක් වුණා ඔය වැඩේ වෙන්න පුළුවන්. හරි. ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක ඇති වෙන්න පුළුවන්. ඔන්න සරලව කිව්වා. බීටා සෙල් නැතිවීම නිසා හෝ ඉන්සියුලින් නැහැ. ඉන්සියුලින් තිබුණා. ඉන්සියුලින් වලට තියෙන සංවේදීතාවය අඩු වීම නිසා ඉන්සියුලින් වල ඇක්ෂන් එක නැති වෙනවා. අන්න ඒ හේතු නිසා මොකද වෙන්නේ? හයිපර්ග්ලයිසීමියා කියන තත්ත්වය තියෙනවා. හයිපර්ග්ලයිසීමියා කියන තත්ත්වය තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ ග්ලූකෝස් මෙතන වැඩි වෙනවා. මෙතන ග්ලූකෝස් අඩු වෙනවා. අන්න අන්තිමටදී ග්ලූකෝස් අඩු වෙනවා. එහෙම වුණාම බලන්න මේ දෙකම හොඳ නැහැ. මේ දෙකම හොඳ නැහැ. ඇත්තම හොඳ නැති දේවල් දෙකක් වෙන්නේ. මේ රුධිරයේ ග්ලූකෝස් වැඩි වීම නිසා විවිධ කම්ප්ලිකේෂන් ඇති වෙන්න පුළුවන්. ඒවා ඩයබටිස් මෙලයිටස් වලට අදාළයි. සෛලවල ග්ලූකෝස් අඩු වීම නිසා විවිධ කම්ප්ලිකේෂන් ඇති වෙන්න පුළුවන්. ඒවා ඩයබටිස් මෙලයිටස් වලට අදාළයි. ගොඩාක් දේවල් වෙන්න පුළුවන්. සෛල මැරෙන්නත් පුළුවන්. දැන් ඇත්තටම මේ සෛල මේකද මේ සෛල ග්ලූකෝස් නැති වෙනකොට ඇතුලේ තියෙන ප්‍රෝටීන් එහෙම බිඳහෙලා යනවා. ලිපිඩ එහෙම බිඳහෙලනවා. එහෙම බිඳහෙලනකොට මොළයට පණිවිඩ යනවා නෙගටිව් එනර්ජි බැලන්ස් එකක් තියෙන්නේ. දැන් ඔයාලා ග්ලූකෝස් ලබා ගන්න ඕන. රුධිරයේ ග්ලූකෝස් නැහැ. ඒ කියන්නේ සෛලවල ග්ලූකෝස් නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. ඉතින් සෛලවල ග්ලූකෝස් නැහැ කිව්වම මොළයෙන් ඒක අඳුරගන්නේ රුධිරයේ ග්ලූකෝස් නැති නිසා කියලා. ඒ නිසා ග්ලූකෝස් ප්‍රොඩක්ෂන් එක අක්මාවට පණිවිඩ යවනවා. මසල් වලට පණිවිඩ යවනවා. ග්ලයිකෝජන් ලෙස ගබඩා කරලා තියෙන ග්ලූකෝගන් ටික ග්ලූකෝස් ටික නැවත ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට දෙන්න කියලා. හරි. ඉන්සියුලින් වල ප්‍රධාන කාර්යයක් තමයි මේ ග්ලූකෝගන් කියන හෝමෝනේ ස්‍රාවය කරන එක නතර කරන එක. ග්ලූකෝගන් වල ස්‍රාවය නතර කරන්න ඉන්සියුලින් කියන හෝමෝනය හේතු වෙනවා. ඒක මම කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්නම්. හරි. එතකොට ඉන්සියුලින් නැහැ කියන ග්ලූකෝගන් හෝමෝනේ ස්‍රාවය නවත්තන්නෙත් නැහැ. ඒකත් දිගටම වෙනවා. ස්‍රාවය වෙනවා. ඒ වගේම සෛලවලට ග්ලූකෝස් නැති වුණාම ඒ පණිවිඩය ගිහිල්ලා මොළයෙන් නැවත පණිවිඩය වෙනවා ග්ලයිකෝජන් ටික ග්ලූකෝස් බවට පත් කරන්න ග්ලූකෝගන් හෝමෝනේ ස්‍රාවය කරන්න කියන. ඒ නිසා මේ සංචිත ප්‍රෝටීන සංචිත ග්ලූකෝස් ටික කියන්නේ ග්ලයිකෝජන් විදිහට තියෙන ඒවා නැවත රුධිරයට එවනවා. බලන්න එහෙනම් හයිපර්ග්ලයිසීමියාකින් තත්ත්වය ඇති වෙන හැටි ග්ලූකෝස් වල හිඟයක් ඇති වුණාම ඉන්සියුලින් වලින් ග්ලූකෝස් රුධිරේ දිනව දාන්න බැරි වෙලා තියෙන. ඇත්තටම ග්ලූකෝස් නැතුවනේ මේ රුධිරේ. හැබැයි ඒ පණිවිඩය වැඩිට අර ගබඩා කරලා තියෙන ග්ලූකෝස් ටික රුධිරයට දානවා. ඒතකොට හයිපර්ග්ලයිසීමියා කියන තත්ත්වය දිගින් දිගටම වැඩි වෙනවා. හරි.
ඕක තමයි ඉන්සුලින් රෙගුලේෂන් එක. සරලව ඩයබටිස් මෙලයිටස් ඇතිවෙන ආකාරය තියෙනවා. අපි ඉස්සරහට තව කතා කරගෙන යනවා.